අද මම හිතුවා මේ වීඩියෝ එකෙන් ඔයාලව දැනුවත් කරන්න කිනිතුල්ලන් මගින් ඔබේ සුරතලාට බෝ වෙන මාරාන්තික කිනිතුළුණ පිළිබඳව. සුනකයන් නැති කරන බොහෝ දෙනෙකුට තියෙන හිස රදයක් ඒ වගේම ප්‍රධාන ප්‍රශ්නයක් තමයි මේ කිනිතුල්ලන් කියලා කියන්නේ. හැබැයි මතක තියාගන්න ඕන කාරණේ තමයි කිනිතුල්ලා කියලා කියන්නේ ඔබේ සුරතලාගේ ජීවිතය ශනිකව අනුතරක දාන්න පුළුවන් මාරාන්තික රෝග ගොඩක් අරගෙන එන රෝගවාහකයෙක්. ශ්‍රී ලංකාවේ සුනකයන් අතර බහුලව දකින්න පුළුවන්. ඒ වගේම නිසි වෙලාවට අඳුනගත්තොත් 100%ක් මාරාන්තික වෙන්න පුළුවන් රෝගයක් තමයි මේ කිනිතුළුණ කියලා කියන්නේ. මේ රෝගයේ තියෙන විශේෂත්වය ගත්තොත් මේක කලින් අපි අඳුනගත්තොත් මේකට 100%ක් ප්‍රතිකාර කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ රෝගය හරියට අඳුන නොගත්තොත් පසු කාලීනව පශු වෛද්‍යවරයාට ඔබේ සුරතලා යොමු කරා කියලා එතන පශු වෛද්‍යවරයාගේ පැත්තෙන් ඒ සතාගේ ජීවිතය ආරක්ෂා කරන්න පුළුවන් ක්‍රියාමාර්ග ගොඩක්ම අඩුයි. මොකද මේක 100%ක් මාරාන්තික වෙන්න පුළුවන් නිසි කාලයේදී මේ රෝගය අඳුනා නොගත්තොත්. මේ කිනිතුළුණ කියලා කියන්නේ මේ කිනිතුල්ලන් ඔබේ සුරතලාගේ ලේ උරා බොන විට උන්ගේ කේටය මගින් ශ්‍රාවය කරන බැක්ටීරියා සහ පරපෝෂිතයන්ගේ එකතුවක්. රෝගී සතෙකුගේ ලේ උරා බීපු කිනිතුල්ලෙක් නිරෝගී සතෙකුගේ ඇඟ මත වහලා එයා ලේ බොනකොට එයාගේ කේටයේ ඉන්න මේ බැබීසියා, අලීෂියා, ඒ වගේම ඇනපලාස්මා කියන සුද්ධ ජීවීන් ඒ වගේම පරපෝෂිතයන් උන්ගේ රුධිරයට මුදාහරිනවා. මේ විදිහට ශරීරයට ඇතුල් වෙන මෙන්න මේ ශුද්ධ ජීවීන් ඔබේ සුරතලාගේ රුධිර පද්ධතියට ඇතුල් වෙලා රුධිර සෛල වේගයෙන් ආක්‍රමණය කරන්න පටන් ගන්නවා. ඉතින් රුධිර සෛල කිව්වට පස්සේ මේක සුදු රුධිර අණු වෙන්න පුළුවන්, රතු රුධිර අණු වෙන්න පුළුවන්. ඒ වගේම රුධිර පට්ටිකා වලටත් ලොකු බලපෑමක් මෙතනදී ඇති වෙනවා. මේ විදිහට කින්තුල්ලන්ගේ කේටයේ ඉන්න එලීෂියා, ඇනප්ලාස්මා වගේ බැක්ටීරියා මගින් කරන්නේ සුරතලාගේ සුදු රුධිරාණු එවම රුධිර පට්ටිකා විනාශ කර දාන එක. ඒ වගේම තමයි බෙබීසියා කියන පරපෝෂිතයා කරන්නේ රතු රුධිරාණු සෛලය ඇතුළට ගිහිල්ලා ඒක ඇතුළේ ඔහුගේ ජීවන චක්‍රය පවත්වා ගැනීමෙන් රතු රුධිරාණු විනාශ කර දාන්න පටන් ගන්නවා. මේ රෝගයේ රෝග ලක්ෂණ විදියට පළවෙනි එක කතා කරොත් ඔබේ සුරතලාගේ ශරීරයේ උෂ්ණත්වය ගොඩක් වැඩි වෙනවා. මෙතනදී ඔය අත තියලා බැලුවොත් ඔයාලට දැනෙනවා ශරීරයේ උෂ්ණත්වය කලින් වගේ නෙවෙයි ගොඩක් රස්නේ ගතියක් ඔයාලට දැනෙනවා. සමහරවිට සුරතලා වෙවුලන ගතියක්, ගැහෙන ගතියක් මේත් එක්කම බලා ගන්න පුළුවන්. ඒ වගේම කැම රුචිය සම්පූර්ණයෙන් නැති වෙලා ගිය ගතියක් ඔයාලට පේනවා. මොකද මෙයා කලින් හොඳට කැම කාපු කෙනා, ට්‍රීට් වලට ආස කරපු කෙනා සාමාන්‍යයෙන් එයා කැමතිම දෙයක් දුන්නත් ඒක ප්‍රතික්ෂේප කරන තත්ත්වයක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම අධික ලෙස අලස බව, ඒ වගේම කම්මැලිකම, ගොඩක් වෙලාවට අඳුරු තැන් වලට ගිහිල්ලා වැඩිපුර නිදා ගන්න ගතියක්, ඇස්සට සුදුමැලි ගතිය, විදුරුමා සුදුමැලි ගතිය බලා ගන්න පුළුවන්. ශරීරයේ රුධිර මට්ටම ගොඩක් අඩු වෙන නිසා, ඒ වගේම තමයි රුධිර පට්ටිකා ශීඝ්‍රයෙන් අඩු වීම නිසා නාසයෙන් ඒ වගේම මුත්‍ර එක්ක මල පහ එක්ක ලේ යන ගතියකුත් ඔයාලට බලා ගන්න පුළුවන්. මේ වෙලාවේදී සුරතලාගේ ශරීරයේ ඉන්න පරපෝෂිතයන් ශුද්ධ ජීවීන් ඒ වගේම ඔහුගේ ප්‍රශක්තිකරණ පද්ධතිය අතර තියෙන ලොකු සටනක්. ඉතින් මේ වෙලාවේදී ඔහුගේ වසා ගැටි ඉදිමීමක්, ඒ වගේම බෙල්ලයට තියෙන වසා ගැටි, පිටිපස්ස කකුලේ තියෙන වසා ගැටි එහෙම ලොකුවට ඉදිමෙන ගතියක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම කෑම අරුචියත් එක්ක බර අඩුවීම කියන්නේ මේ රෝගයේදී දැක ගන්න පුළුවන් විශේෂ ලක්ෂණයක්. මොකද සමහරක් වෙලාවට මේ රෝග ලක්ෂණ දකින්න අරගෙන ඔබේ සුරතලා එකපාරටම කෑම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. එකපාරට මේ විදියට සුදු මෙලවෙන ගතියක්, මේ විදිය ලොකු වෙනස්කම් වලට බලා ගන්න බෑ. හැබැයි ටික ටික කෑම ප්‍රතික්ෂේප කරනවා නම් මේ తত্ত্বය මුලදීම ඔබේ පශු වෛද්‍යවරයා දැනුවත් කරලා උපදෙස් එකකට ගන්න ඕන. මොකද සමහරක් වෙලාවට මේ රෝග ලක්ෂණ සියල්ලම මේ ලෙඩේදී අඳුර ගන්න බැරි වෙන්න පුළුවන්. ඒක නිසා ඔයා දැනගන්න ඕන කෑම අරුචියක් තියෙනවා නම් ඔබේ පශු වෛද්‍යවරයාට ඔබේ සුරතලාව යොමු කරලා ඊට අදාළ ප්‍රතිකාරය ලබා ගන්න. ඊළඟ කාරණේ ගත්තොත් මේ රෝගයට මුලදීම ප්‍රතිකාර නොකර මග ඇරලා පසු කාලීනව මේ රෝගයේ අතුරු ප්‍රතිඵලයක් විදියට අක්මාව වග්ගඩු අකර්මණ්‍ය වෙන්න පුළුවන්. ඉතින් මේ විදියට අක්මාව වග්ගඩු අකර්මණ්‍ය වුණාට පස්සේ සුදුමැලි වෙනව වෙනුවට විදුරු මහා ගොඩක් වෙලාවට කහ වෙනව ඉක්ටරික් වෙන්න පුළුවන්. ඉතින් මේ විදිය අවස්ථාවකට ආවට පස්සේ සුරතලාට ඇත්තටම ප්‍රතිකාර කරන එක ගොඩක් අමාරුයි. ඒක නිසා මුලදීම ඔබ රෝග ලක්ෂණ අඳුනාගත්තොත් ඔබේ පශු වෛද්‍යවරයා වෙත ඔබේ සුරතලා යොමු කරලා ඊට අදාළ ප්‍රතිකාරය ලබා ගන්න ඕන. මේ විදිහේ ලක්ෂණ තියෙන සුරතලෙක් ඔබ ඔබේ පශු වෛද්‍යවරයා වෙත අරන් ගියාට පස්සේ ඔබේ පශු වෛද්‍යවරයා මුලින්ම ඔහුගේ බලන්න ඕන උණ, බර, ඒ වගේම විදුරු මස්සල පාට ඒ ටික බලලා අනිවාර්යයෙන්ම රුධිර පරීක්ෂණයක් වෙත යොමු වෙනවා. මුලදීම ගත්තොත් ෆුල් බ්ලඩ් කවුන්ට් එකක් කරලා ඔබේ සුරතලාගේ රුධිරයේ සම්පූර්ණ වාර්තාවක් ගන්න සිද්ධ වෙනවා. මොකද එතකොට අපිට බලා ගන්න පුළුවන් සුදු රුධිරාණු වල තත්ත්වය කොහොමද, රතු රුධිරාණු වල තත්ත්වය කොහොමද, ඒ වගේම රුධිර පට්ටිකා වල තත්ත්වය කොහොමද කියලා සුරතලාද ප්‍රතිකාර කරන්න. ඒ වගේම තමයි බ්ලඩ් ඩ්‍රොප් එකක් අරගෙන රුධිර පටල පරීක්ෂාවක් කරන්න සිද්ධ වෙනවා. හරියටම මේ බැක්ටීරියාව සහ පරපෝෂිතයන් මොන විදියටද රුධිරේ පැතිරලා තියෙන කියන කාරණේ තහවුරු කරගන්න. ඒ වගේම තමයි රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කිට් තියෙනවා, රැපිඩ් ටෙස්ට් කිට්ස් තියෙනවා. මේ රෝගය තහවුරු කරලා අඳුර ගන්න පුළුවන්. එතකොට මෙතනදි කරන්නේ ලේ බිඳුවක් අරගෙන ඒකේ අදාළ විදියට ටෙස්ට් එකකට දැම්මොත් ඒක පොසිටිව් වෙනවද නෙගටිව් වෙනවද කියලා බලන්න විතරයි තියෙන්නේ. එතකොට අපිට අඳුර ගන්න පුළුවන් මේ රෝගය සුරතලාගේ ශරීරය තුල ඒ අදාළ මට්ටමින් තියෙනවද නැද්ද කියන කාරණා. මේ විදියට ශරීරයේ රුධිර මට්ටම අඩු වුණාට පස්සේ, ප්‍රතිශක්තිය අඩු වුණාට පස්සේ ශරීරයේ ප්‍රධාන විදියට බලපෑම් වෙන්න පුළුවන් තව ප්‍රධාන අවයව තුනක් තියෙනවා. ඒ තමයි
වකුගඩුවක් මාව සහ හදවත කියලා කියන්නේ. ගොඩක් වෙලාවට මේ විදිහට රුධිරය අඩු වුණාට පස්සේ සුදු මැලි වුණාට පස්සේ රෝගය කොයිතරම් දුරට පැතිරලාද කියලා බලන්න ඔබේ පශු වෛද්‍යවරයා සමහරවිට තීරණය කරයි මක්මාවේ තත්ත්වය කොහොමද කියලා බලන්න liver profile එකක් බලන්න ඒ වගේම kidney renal profile එකක් මොනවද බලන්න සිද්ධ වෙන්න පුළුවන් වැඩිදුර මේක ගැඹුරුව අධ්‍යයනය කරන්න. මේ විදිහේ රෝගී තත්ත්වයකට ලබා දෙන ප්‍රතිකාර ගැන කතා කරොත් මේක ගොඩක් වෙනස් වෙනවා සුරතලාගේ ඒ ශරීරයේ තියෙන තත්ත්වය මත. මේ විදිහේ රෝගයකට බෙහෙත් කරනකොට ප්‍රතිකාර ක්‍රමය ගත්තොත් ගොඩක් වෙනස් වෙන්න පුළුවන් සුරතලාගෙන් සුරතලාට. ඒක නිසා කොයි වෙලාවකවත් කලින් ඔබේ සුරතලාට කින්තුළුණ හැදිලා දේ දීපු බෙහෙත් ටික වෛද්‍යවරයාගේ නිර්දේශයෙන් තොරව ආයෙත් ඒ ලෙඩේ හැදුනොත් දෙන්න යන්න එපා. මොකද මම කලින් කිව්වා වගේ මේ ලෙඩේට හේතු වෙන රෝගකාරක ගොඩක් තියෙනවා. සමහර විට ඒ ලේ අඩු වෙලා තියෙන වෙන හේතුවක් නිසා වෙන්න පුළුවන්. ඉතින් මේක හරියට නිර්ණය කරන්න ඔබේ පශු වෛද්‍යවරයා වෙත ඔබේ සුරතලාව යොමු කරන්න ඕන. මේ රෝගය මම කලින් කිව්වා වගේ මුලදී අඳුනගත්තොත් 100%ක් සුව කරන්න පුළුවන්. ඒක ඔබේ පශු වෛද්‍යවරයා නිර්දේශ කරන ඒ අදාළ ප්‍රතිජීවක ඖෂධ මාත්‍රාව ඒ අදාළ කාල සීමාවේ අනිවාර්යෙන් ඒ විදිහට දෙන්න. මොකද එතකොට ලේ වැඩෙන්න ඕන කරන මේ සපෝටිව්ස් ටික විටමින් ටික ආහාරවල සිදු කරන්න තියෙන වෙනස්කම් ටිකත් ඔබේ පශු වෛද්‍යවරයා නිර්දේශ කරන විදිහටම ඒක අනුගමනය කරන්න. ඒ වගේම තමයි මේ විදිහට ඔබේ සුරතලාගේ ශාරීරියේ ලේ වර්ධනය කරන්න ප්‍රතිශක්තිය වර්ධනය කරන්න ඒ ඔබේ වෛද්‍යවරයා නිර්දේශ කරන විටමින් ටික ඒ වගේම සපෝටිව් ටික ඒ විදිහට දෙන්න. හැබැයි මතක තියාගන්න ඕන තව කාරණයක් තමයි ඔබේ සුරතලාට ඔබ කීප දවසක් ප්‍රතිකාර කරනකොට ඔබේ සුරතලාගේ ක්‍රියාවලි සාමාන්‍ය අතර හැරෙන්න ගන්නවා. ඌ සාමාන්‍ය විදිහට ඇක්ටිව් වෙන්න ගන්නවා. සාමාන්‍යයෙන් අර සුදු මැලි ගතියට තිබුණු විදුරු මස්වල පාට ටික ක්‍රෝස පාට හැරෙන්න ගන්නවා. සමහරක් අයිතිකාරයෝ මම දැකලා තියෙනවා ඔවුන් කරන්නේ ඒ වෙලාවට බෙහෙත් දෙන එක මග අරිනවා. සමහරක් වෙලාවට බෙහෙත් ඒ වේල් ගාන හරියට පශු වෛද්‍යවරයා නිර්දේශ කරන විදිහට දෙන්නේ නැහැ. හැබැයි මතක තියාගන්න මේ විදිය ලෙඩකට බෙහෙත් කරනකොට දවසෙන් දෙකෙන් බෙහෙත් කරලා හොඳ කරන්න බෑ. ගොඩක් වෙලාවට දවස් 28ක වගේ කාලයක් බෙහෙත් දෙන්න වෙන්න පුළුවන්. ඉතින් පශු වෛද්‍යවරයා නිර්දේශ කරොත් ඒ අදාළ කාල සීමාව තුල බෙහෙත් ඒ අදාළ වෙලාවට දෙන්න. මේක ඔයා බෙහෙත් දෙන විදිය වෙනස් කරන්න ගියොත් නැත්නම් නිවැරදි මාත්‍රාව ඒ අදාළ කාල සීමාවෙදී ඔබේ සුරතලාට නොදුන්නොත් ඔයා ඔබේ සුරතලාගේ ජීවිතය අවදානමක දානවා වෙනවා. ඒ වගේම තමයි මම කලින් කිව්වා වගේ මේ ඇති වුණ රෝගයක් මාව වග්ගඩුව කර්මන්න වෙන තත්ත්වයට දක්වා වර්ධනය වුණොත් මේකට ප්‍රතිකාර කරන්න වෙන්නේ ගොඩක් වෙනස් විදිහට. ඒ වගේම තමයි දරුණු ලෙස රුධිර මට්ටම අඩු වෙලා තිබුණොත් නිරෝගී සුනකයෙකුගේ රුධිර පාරවිල්ලනයක් කරහා ඔබේ සුරතලාට ලබා දෙන්න වෙන්නත් පුළුවන්. අපි ඊළඟට කතා කරමු කොහොමද මේ ලෙඩේ හැදෙන්න කලින් අපි පාලනය කරන්නේ. මේ විදිහේ ලෙඩක් ඔබේ සුරතලාට හැදුනොත් මේක හොඳ කරන්න ඔයාලට දරන්න වෙන්න පිරිවැය ගොඩක් වැඩි. ඊට වඩා ගොඩක් ලේසි මේ ලෙඩේ හැදෙන්න කලින් කිනිතුල්ලන් පාලනය ඒ වගේ මේ රෝගකාරක රෝගවාහක පාලනය ගොඩක් ලේසි. මෙතනදී ඔයාලට කරන්න පුළුවන් ලේසිම වැඩේ තමයි ලෙඩේ හැදුනට පස්සේ ප්‍රතිකාර කරනවට වඩා ලෙඩේ හැදෙන්න කලින් ඔබේ සුරතලාව ආරක්ෂා කරගන්න. ඔබ බුද්ධිමත්ව කිනිතුල්ලන් පාලනය කරනකොට ඔබ පාවිච්චි කරන්න ඕන ඔබේ පශු වෛද්‍යවරයා නිර්දේශ කරන නැත්නම් විද්‍යානුකූලව ඔප්පු කරපු ක්‍රමයක්. නැත්නම් සාම්ප්‍රදායික සමහර ක්‍රම පාවිච්චි කරලා අනුතරට ලක් වෙච්ච මියගිය සුරතල් සත්තු ගැන කතා ඕන තරම් ඔයාලුණත් අහලා ඇති. ඒක නිසා ඔබේ පශු වෛද්‍යවරයා නිර්දේශ කරන බෙහෙත් විතරක් පාවිච්චි කරන්න නැත්නම් ඔය සාම්ප්‍රදායික බෙහෙත් වර්ග පාවිච්චි කරන්න ගිහිල්ලා ඔබේ සුරතලාගේ ජීවිතය අවදානමක දාන්න යන්න එපා. අපි සාමාන්‍යයෙන් දන්නවා ස්පොටෝන් එක සාමාන්‍යයෙන් අර බෙල්ල උඩට දාන ස්පොටෝන් එක මේක පාවිච්චි කරොත් ඔබට සාමාන්‍යයෙන් මාසක වගේ කාලයක් සුරතලාගේ ශාරීරිය තුල ඉන්න ඒ වගේම ශාරීරියේ මතේ ඉන්න පරපෝෂිතයන් පාලනය කරගන්න ලොකු උදව්වක් ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ කිනිතුල්ලන් මැක්කන් පාලනය කරන්න පුළුවන් චියෝබල් ටැබ්ලට්ස් ඒ වගේම පෙති වර්ග කොලර්ස් ඒ වගේ තව උපක්‍රම ගොඩක් තියෙනවා. හැබැයි මතක තියාගන්න මේක දෙන්න කලින් ඔබේ පශු වෛද්‍යවරයාගෙන් නිර්දේශයක් ගන්න. ප්‍රශ්නේ තියෙන්නේ මේ එක එක දෙන පෙති වර්ග ඒ වගේම අපි පාවිච්චි කරන රසායනික සංයෝගවල අතුරු ප්‍රතිඵල ඒ වගේම බලපෑම් තව වෙනස් විදිහට ශරීරයට තියෙන්න පුළුවන්. ඒක නිසා ඔබ ඔබේ සුරතලා පශු වෛද්‍යවරයෙක් වෙත යොමු කරලා ඔහුට කලින් නිතර ලෙඩ රෝග වැළඳුනා නම් ඒ ලෙඩ රෝග මොනවද? ඒ වගේම නිවැරදි ආකාරයට ඩීවර්මින් කරලා පණු බෙහෙත් ටික දීලා තියෙද. ඒ සේරම විස්තර ටික පශු වෛද්‍යවරයාට කියලා ඒ අදාළ බෙහෙත් ටික නිර්දේශ කරගන්න. ඊළඟට මේ කිනිතුල්ල පාලනය කරනකොට අපි වැඩි අවධානයක් දෙන්න ඕන කාරණය තමයි පරිසරය පිරිසිදුව තබා ගැනීම. ඔයාලා දැනගන්න ඕන අනිත් කාරණය තමයි සුරතලාගේ ශරීරයේ මත මේ කිනිතුල්ලා ජීවත් වෙන්නේ ඔහුගේ ජීවන චක්‍රයේ 10%ක වගේ කාලයක්. 90%ක වගේ කාලයක් ඉන්නේ සුරතලාගේ ශරීරයෙන් පිට. සුරතලා නිතර ගැවසෙන පොළව ඒ වගේම පොළවේ තැන් තැන්වල තියෙන පොළව මත පිට තියෙන පොඩි පොඩි සිදුරු ඔහු වැඩිපුර හැසිරෙන තන පිට්ටනිවල පවා මේ කිනිතුල්ල බහුලව දකින්න පුළුවන්. මම මේ කිව්වා වගේම සුරතලාගේ ශරීරයේ මත කිනිතුල්ලන් පාලනය කිරීම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. 90%ක ඔවුන්ගේ ජීවන චක්‍රයේ කාලය අවට පරිසරයේ ඉන්නවනම් ඉතින් අවට පරිසරයෙන් ඔබේ සුරතලාගේ ශරීරයේ මතට කිනිතුල්ල ගොඩ වෙන එක නතර කරන්න නම් ඔබේ පශු වෛද්‍යවරයා නිර්දේශ කරන ඒ අදාළ ෆ්ලෝ ට්‍රීට්මන්ට් එක ඔයාලට පාවිච්චි කරන්න වෙනවා. ඔබේ පශු වෛද්‍යවරයාගෙන් උපදෙස් ගන්න කොහොමද මේ පරිසරය පිරිසිදු කරගන්නේ? මොන වගේ කිමිකල් එකක්ද පාවිච්චි කරන්න පුළුවන්? නිතර වෙසෙන තැන් ඒ වගේම කූඩුව ඔවුන් වැඩිපුර සෙල්ලම් කරන තැන් පිරිසිදුව තියාගන්න.
ඔබේ පශු වෛද්‍යවරයාගෙන් උපදෙස් අරගෙන මොකක් හරි කිමිකල් එකක් පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ වගේම තමයි නිවසාවට ඒ සුරතලා වැඩිපුර වෙසෙන තැන්වල තනකොළ නිවැරදි මට්ටමට කප්පාදු කරලා තියාගන්න එකනුත් කිනිතුල්ලන් බොහෝ ප්‍රමාණයක් වර්ධනය වීම ඒ වගේම සුරතලාගේ ශරීරයේ මතු පිටට නැවත පැමිණීම පාලනය කරගන්න පුළුවන් තවත් ක්‍රමයක්. අවසාන සහ වැදගත්ම කාරණය තමයි ඔබේ සුරතලා නාවන වෙලාවට. ඒ වගේම ඔබ ඔබේ සුරතලා බ්‍රෂ් කරන වෙලාවට පිරිමදින වෙලාවට නිතර එයාගේ කම්පෙතියට බලන්න. බෙල්ලවට බලන්න. අත්යට ඒ වගේම ඇඟිලි පුරුක් අතර කිනිතුල්ලු ඉන්නද කියලා බලන්න. ගෙදර නිතරම ටීස් එකක් තියාගන්න. ඒකෙන් පුළුවන් ඔයාලට ලේසියෙන්ම කිනිතුල්ලු අයින් කරගන්න. මේ විදිහට පාවිච්චි කරන්න. මේ විදිහට කරොත් ඔබේ සුරතලාට මේ රෝගේ වැළඳෙන්න කලින්ම ඔයාලට ඔබේ සුරතලා පරිස්සම් කරගන්න පුළුවන්. මේ මම කියපු දේවල් ටික අනුගමනය කරොත් ඔබේ සුරතලාට ලෙඩේ බෝ වෙන්න කලින්ම ඔබේ සුරතලාව ආරක්ෂා කරගන්න පුළුවන්. ඉතින් නිතරම මේ විදිහේ රෝග ලක්ෂණ තිබුණොත් ඔබේ පශු වෛද්‍යවරයාගේ සහාය පතන්න. ඒ වගේම මම මේ කතා කරපු කරුණු වල පැහැදිලි දැන් තියෙනවා නම් ඔයාලට පුළුවන් ඊමේල් එකක් දාන්න නැත්නම් කමෙන්ට් සෙක්ෂන් එකට දාන්න. තව මොනවා හරි සාකච්ඡා වෙන්න ඕන දේවල් තියෙනවා නම් ඒ වගේ මේ කරුණුත් මට යොමු කරන්න. මට වෙලාවක් හම්බුන ගමන් මම මේ හැම දෙයකම රිප්ලයි කරන්නම්. ඉතින් ආයෙත් අලුත් වීඩියෝ එකක් අරගෙන ඔයාලව හමු වෙන්න එන්නම්. බොහොම ස්තුතියි.